අපි නුගේගොඩ අනුලා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යපට ඛණ්ඩය. ඉතින් 2024 වර්ෂයේ වගේම 2025 වර්ෂයේ අපේ ඛණ්ඩයේ උපරිම දස්කම් පෙන්නලා 19 වෙනි බලයේදී ශුභ්‍රතාවයේ දිනාගෙන යන්නයි අද අපි ආවේ. දිනන් දින 6ක් පැවැත්වෙන කඳවුරේ සියලුම දෙනාම ආරක්ෂිතව සියලුම තරඟවලට මුහුණ දීලා අනිවාර්යෙන් ජයග්‍රහණය ලබා ගැනීම බලාපොරොත්තු වෙන තමයි අද ආවේ. අනිවාර්යයෙන් මේ අදිෂ්ඨානය හැමෝටම තියෙනවා. ඒ වගේම තමයි රටේ අනාගත පරපුර යහපත් පුරවැසියන් කරන්න ආරක්ෂක අමාත්‍යාංශය වගේම අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වෙලා හැමෝම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම අපිට හඳුරුගත වෙන්න නන්නවරින් සහ සියලුම උපරිම සහයෝගය ලබා දුන්න පාසලේ කාර්ය මණ්ඩලය, ගුරුවරු, දෙමව්පියෝ, ඒ වගේම කලා අධ්‍යාපන කාර්යාලයේ හැම දෙනාම බොහොම ගෞරවයෙන් ආදරෙන් මතක් කරනවා. As the second of the Swedish College for Understudent, we feel very proud about selecting to the battalion selections. And our hard work has paid off, and we are planning to give our best to the battalion selection camp. And I think, according to us, the Rantabe camp is the place that they build the discipline, especially and the leadership qualities and everything. And first of all, everything has been paid off right now. I think this is a place where everything is in according to the time, and we feel very proud of our platoon, and I would like to thank for the National Cadet Corps. අපි කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය කොළඹ 7 වසුනාහිල පළාතෙන් තමයි ආවේ. අපි ඇත්තටම අවුරුදු 7කට පස්සේ තමයි තේරීම් කඩුවට සහභාගී වෙන්නේ. ඉතින් අපිට මේක ගොඩක් විශේෂ අවස්ථාවක්. Good morning. I'm Corporal Pereira from Visakha Vidyalaya, Colombo 5, 3rd Battalion. First of all, I must say this is a great opportunity for us to gain new experiences and to develop our leadership ආරක්ෂක ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරුන්ගේ කටපාඩම් මම ශිෂ්‍යවරුන්ට මට මගේ දරුවන්ට ශිෂ්‍යබට බලකාරයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඕනම සම්බන්ධිත වෙන්නට මට ඉතාම ආශාවක් තිබෙනවා. ඉබ්බත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ බස්නාහිර පළාතේ තුන්වන බලයනියේ රිජිමේන්තු සැරෙන් මේජ් තමයි මම. අවුරුදු 7ක් ශිෂ්‍යබට ජීවිතය ගත කරලා තමයි මම අද මේ තනතුරට පැමිණෙන්නේ. බස්නාහිර පළාතේ තුන්වෙනි බලයනියේ සම්බස්වන ශිෂ්‍ය බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් අප දැන්මට තොමිස්තිනේ රටවල මධ්‍යස්ථානයක එම්මින්ටයි අපේ කණ්ඩායමකින් මෙන්න අන්නසම ඉදිරි වැඩි කිරීම මෙන්න අන්න දෙකෙන් ලබා ගැනීමෙන්ද ජීවිතය යහපත් කර ගැනීම කියනවා. අපේ ඉස්කෝලේ ආනන්ද මධ්‍යම විද්‍යාලයේ මම මේ සැරෙන් ප්‍රේක්ෂණ කන්දිරතවල පළවෙනි අවස්ථාව මම ඊට පෙර 6 වෙනි පළවෙනි පාර මම ඊට පෙර කන්දිරතවල 5කට සම්බන්ධ වෙනවා. ඒ අදදී ඉඳලා තියෙනවා දකුණු පළාතේ මම දිනවල රැඳි මධ්‍යම විද්‍යාලයේ මම දැන් කැඩෙට් වෙලා අවුරුදු දෙකක් වෙනවා. මගේ අවුරුදු දෙකක මට ඉස්සෙල්ලා මම කැඩෙට් කරන්න කලින් හිටියේ සාමාන්‍ය ශිෂ්‍යාවක් විදියට. හැබැයි ටික කාලයක් කරගෙන යනකොට අපිට සාමාන්‍යයෙන් දෙයක් වේගෙන් කරගන්න කියනකොට දෙයක් කරගන්න හැකියාව ආවා. සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා අපි කලින් ශිෂ්‍යාවක් විදියට හිටපු විදියත් ශිෂ්‍ය බටේ වෙනකොට ලැබපු පුහුණුවත් එක්ක ලොකු වෙනසක් තිබුණා. අපි පළවෙනි ජාතික පාසලේ ශිෂ්‍ය බට බාලිකා ඛණ්ඩය ඉස්සෙල්ලාම මම කියන්න ඕන අද අපි ඉන්න මේ තැනට එන්න ගොඩක් මහන්සි වුණා. අපි විතරක් නෙමෙයි අපේ ටීම් එකේ බාහිර වෙන්න මැඩනුත් ගොඩක් මහන්සි වුණා. ඒ වගේම PSI සරු ගොඩක් අපිට උදව් කරා. රන්ටබේ පුහුණු මධ්‍යස්ථානයේ ඔබගේ ශිෂ්‍යබට නිවහන වෙත පැමිණි ඔබ සියලුම දෙනා තාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. මෙම පුහුණු මධ්‍යස්ථානයේ සේනා විධායක ලෙස ප්‍රථම වතාවට ශිෂ්‍යබට බලකාවේ නිලධාරීන් ඒ වගේම බාලිකාවන් අමතීමට ලැබීම මා ඉතාමත් භාග්‍යයක් කොට සලකනවා. මෙම පුහුණු මධ්‍යස්ථානයේ තිබෙන ස්ථාවර නියෝගයන්ට අනුව කටයුතු කිරීමට වග බලා ගත යුතුයි.
පවතින කාලගුණික දේශගුණික විපර්යාසයන් නිසා නොයෙකුත් රෝග ඉතින් මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා ඔබ සැමගෙන් නිතරම තඳුරු දෙක තුල උණු වතුර උණු කෙරෙනවා ඔබ පානීය ගන්න ජලය උණු කර නිවාගත් ජලය හෝ බීමට පමණයි යනුවෙන් සඳහන් කර ඇති ජල කරාම වලින් පමණක් ජලය ලබා ගන්නා ලෙස මා ඔබට දන්වනවා. ශ්‍රී ලංකා රජයේත් යෝගේම ජාතික ශිෂ්‍ය බලකායේ තරමුණ රටේ අනාගතයට මනා පෞරුෂයකින් යෙදී ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි නායකත්ව ගුණාංගයන්ගෙන් හෙබි දැනුම ආකප කුසලතා වාදනය කරගත් හොඳ යහපත් මානව සම්පතක් රටට දායාද කිරීම. ඒ ආරම්භක දේශනාවේදී දැන් මධ්‍යස්ථාන සේනා විධායකතුමා විසින් ඔකට්ටියට කතා කරලා කිව්වේ මෙම කඳවුරේ ස්ථාවර නියෝගවලට පිළිපදින්න කියලා. පැහැදිලිද? අපේ පුහුණු මධ්‍යස්ථානයේ රන්ටැඹේ සේනා විධායක කර්නල් ඒ.පී. ලියරගේ විසින් කඳවුරු ගත වෙන ශිෂ්‍ය බටයින් සඳහා පනවනු ලබන ස්ථාවර නියෝග